බුදුහාමුදුරුවෝ ආසංයෝගා වියෝගන්තා කියලා. ඒ කියන්නේ එකතු වීමක් තියෙනවා නම් වෙන්වීමක් තියෙනවා. අපිට දුක දැනෙන්නේ අපේ සමීපතාවට අනුකූලවනේ. ජීවත් වෙන කම්ම අපේ කතා කරන මොකද කී දෙනෙක් මරනවද අපිට දුකක් දැනෙන්නේ නැහැ. දුකක් දැනෙන්නේ නැහැ. අපිට දුක දැනෙන්නේ අපිට එයා කොච්චර සමීපද, අපි කොච්චර එයාට ආදරේද, කොච්චර බැඳීමක් ඇතුලේ අපි ජීවත් වෙනවද කියන කාරණා උඩ. අපි මරණයේ ඉඳලා විපත දක්වාම අන්තර්පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගන්නනේ. මුලින්ම ළමයේ ඉපදුනාන් පස්සේ ගොඩනගා ගන්න පුද්ගල සම්බන්ධතා මව්පිය දූදරු සම්බන්ධතාව. එතකොට අම්මා හරි තාත්තා හරි මැරෙද්දී දරුවෙක්ට දැනෙන සංවේදනාව. ඊළඟට දරුවෙක් මැරෙද්දී අම්මා තාත්තට දැනෙන වේදනාව, දුක. ඊළඟට ගොඩනගා ගන්න සංකල්පය තමයි සහෝදර සහෝදරියන්ගේ බැඳීම. ඊළඟට එනවා මිත්‍ර සම්බන්ධතාවය. මිතුරෙක් මැරුණාම දැනෙන සංවේගයයි අම්මා තාත්තා හරි නැත්නම් අම්මා තාත්තගේ දරුවෙක් හරි මැරුණාම ඇති වෙන දුකයි ඒකේ දෙකක්නේ. දුක. එන දුක දැනෙන සීමාවේ වෙනසක් තියෙනවා. ඊළඟට අපි ගොඩනගා ගන්න මානව සම්බන්ධතා ගුරු සිසු සම්බන්ධතා. එතකොට ඒක ඇතුලේ අපිට වෙන්වීම කියන කාරණාවේදී අපිට දැනෙන දුකයි. ඊළඟට අඹුසැමි සම්බන්ධතාව. ඊළඟට එනවා ගිහි පැවිදි සම්බන්ධතාව. ඊළඟට ස්වාමි සේවක සම්බන්ධතාව. මරණකම් ওই සම්බන්ධතාව ටිකෙන් නඩත්තු කරන්නේ. මේ වගේ අපි වැඩිපුරම ඔය ගිහිල්ලා අපි කතා කරන්නේ මලවුන් එක කතා කරන්නේ අම්මා තාත්තයි දරුවෝයි එක්ක තියෙන සම්බන්ධතාවය ගැන. නැත්තම් ගුරුවරයා කොහෙද ගිහිල්ලා මැරිලා ඉන්නේ, මගේ යාළුවා කොහෙද ගිහිල්ලා මැරිලා ඉන්නේ, මගේ සේවකයා කොහෙද ගිහිල්ලා මැරිලා ඉන්නේ, අපේ හාමුදුරුවෝ කොහෙද ගිහිල්ලා මැරිලා ඉන්නේ, අපේ ගිහිමහා උපාසක මහත්තයා කොහෙද ගිහිල්ලා මැරිලා ඉන්නේ අහන්නේ නැහනේ. අපි දේවාල වලට ගිහිල්ලා අහන්නේ දෙන්න. එක්ක අම්මා තාත්තා නැත්තම් දරුවෝ ගැන. ඕකනේ අහන්නේ. නැත්තම් එක්ක නෝනා හරි මහත්තයා හරි නැතුණාන් පස්සේ. අඹුසැමි මේවා එකයි මව්පිය දූදරු. ඕකට හේතුව තමයි කියන්නේ ඒ වෙන්වීම කියන සාධකෙත් එක්ක ඒ කාරණාව, ඒ විද්‍යාත්මක යථාර්ථය අපිට තේරුම් ගන්න බැරි වුණා. තේරුම් ගන්න බැරි මොකද අපි ඇලෙමින් ගැටමින් තමයි මේ සම්බන්ධතාවල දැඩිව ඇලෙමින් ගැටමින් ඉන්න දෙකනේ. ඒකනේ සිද්ධාර්ථ කුමාරයා අර ගිහි ගෙදර දුකක් රාහුල බන්ධනයක් කියලා කිව්වේ ඒකනේ. මොකද නන්දසේ පුත්තේ බුද්ධිමාදේ මාපියෝ දරුවෝ දැක්කන් පස්සේ සතුටු වෙනවා. ඒකට ඇලෙනවා, බැඳෙනවා. ඒ බැඳීමත් එක්ක නේද ඔය ප්‍රශ්නේ එන්නේ. බැඳීමක් නැත්තම් ওই ප්‍රශ්නේ නැහැ. ඉතින් ඒක නිසානේ බැඳෙන්න එපා.